YouTube චැනලය වෙත ඔබ සැම සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද අපි කාලගුණය ගැන කතා කරමු. අපි ජීවත් වන පරිසරයේ කාලගුණය දවස ගානේ වෙනස් වෙනවා. සමහර දවස්වල හිරු එළිය තියෙනවා. සමහර දවස්වල වැසි වැටෙනවා. ඒ වගේම සමහර වෙලාවට හුළඟ තදින් හමනවා. ඉතින් අද අපි බලමු මේ කාලගුණය ගැන. හිරු එළිය ඇති දවස. ඉතින් හිරු එළිය තියෙන දවසක අහස හරිම පැහැදිලි. අපිට උණුසුම දැනෙනවා. චූටි දුවල පුතාලා හිරු එළිය තියෙන දවසක මොනාද කරන්න කැමති? අපිට එළිය සෙල්ලම් කරන්න පුළුවන්. වැසි දවස. ඉතින් වැස්ස වැටෙනකොට අපි මොනාද පාවිච්චි කරන්නේ? කුඩයක් පාවිච්චි කරනවා. රේන් කෝට් පාවිච්චි කරනවා නේද පුංචි දුවේ පුතේ? වැස්සට තෙමෙන්නේ නැතුව පරිස්සමට හැමෝම ඉන්න ඕනේ. වලාකුළු ඇති දවස. අහසේ සුදු පාට පුළුංගුලි වගේ තියෙන්නේ මොනවද? ඔව් ඒ වලාකුළු. වලාකුළු වැඩි වුණාම සමහර විට වැස්සක් එන්න පුළුවන්. සුදු පාට වලාකුළු තියෙනවා. අලු පාට වලාකුළු තියෙනවා. ඇයි අපේ ඉරමාමත් සමහර වෙලාවට වලාකුළු වලින් වැහිලා යනවා. සුළං දවස. හුළඟ නම් අපිට පේන්නේ නැහැ. ඒත් හුළඟ හමනකොට ගස්වල කොළ සෙලවෙනවා. ඉතින් අපිට හරිම සිසිලසක් දැනෙනවා. දහඩිය ගතිය නැති වෙලා යනවා. හුළං හමනකොට අපිට සරුංගල් යවන්න පුළුවන්. නේද පුංචි දුවේ පුතේ? දේදුන්න. වැස්සෙන් පස්සේ අහසේ පාට ලස්සන දේදුන්නක් පේන්න පුළුවන්. පුංචි දුවල පුතාලා දේදුන්න දැකලා තියෙනවද? දේදුන්න බලන්න අපි හැමෝම කැමතියි. දේදුන්නේ ලස්සන පාට ගොඩාක් තියෙනවා. කාලගුණයට අනුව අපි සූදානම් වෙමු. ඒ කියන්නේ මොකද්ද? හිරු පායන දවසක අපිට පුළුවන් තොප්පියක් දාගන්න. කුඩයක් පාවිච්චි කරන්න. වැසි දවසකත් අපිට පුළුවන් කුඩ, තොප්පි, රේන් කෝට් භාවිතා කරන්න. සුළං දවසක නම් අපි බොහෝම පරිස්සමෙන් ඉන්න ඕනේ. පාරේ යනකොටත් බොහොම කල්පනාවෙන් යන්න ඕනේ. ගස්වල අතු කඩා වැටෙන්න පුළුවන්. ඉතින් උණුසුම් දවසක් නම් අපි අපේ ඇඟෙන් දහඩිය ගොඩාක් පිට වෙන නිසා හොඳට වතුර බොන්න ඕනේ. ජලය ස්නානය කරන්න පුළුවන්. නේද පුංචි දුවේ පුතේ? අද අපි හිරු එළිය, වැස්ස, වලාකුළු, සුළඟ, දේදුන්න ගැන ඉගෙන ගත්තා. අපි හැමදාම අහස දිහා බලලා අද කාලගුණය මොන වගේද කියලා අඳුරගන්න උත්සාහ කරමු. ඉතින් පුංචි දුවේ පුතේ තවත් මේ වගේ ලස්සන වැදගත් පාඩමකින් අපි ආයෙත් හමු වෙමු. ගිහින් එන්නම්. බයි බයි.